අයිබෝවන් ඕනෑම ආයතනයක සාර්ථකත්වය පිටිපස්සේ තියෙන වැදගත්ම දේ ගැන අපි කතා කරමු. ඒ කියන්නේ ඒකේ තියෙන වටිනාම වත්කම. අද අපි බලන්න යන්නේ ඒ වත්කම ගැන අපේ අදහස කාලයත් එක්ක කොහොමද සම්පූර්ණයෙන්ම වෙනස් වුනේ කියලා. ඉතින් අපි මේ කතාව පටන් ගන්න ඕලේ මෙන්න මේ ප්‍රශ්නෙන්. ඇත්තටම ආයතනයක තියෙන වටිනාම වත්කම මොකක්ද? හිතලා බලන්න. මේකට දෙන උත්තරේ කාලෙන් කාලයට කොච්චර වෙනස් වෙලා තියෙනවද කියලාත් අපි බලමු. හරි. එහෙනම් අපි යමු කතාවේ මුලටම. ඉස්සර කාලේ කියන්නේ ගොඩාක් කාලයකට කලින් ව්‍යාපාර ලෝකයේ මේ ප්‍රශ්නෙට තිබුණේ එකම එක හරිම සරල පැහැදිලි උත්තරයක්. ඔව්. ඒ උත්තරය තමයි පාරිභෝගිකයා. ඒ කාලේ කියමනක්ම තිබුණනේ කස්ටමර් ඉස් කිං කියලා. ඒ කියන්නේ ගනුදෙනුකාරයා තමයි රජා. ආයතනයක් හුස්ම ගත්තෙම පාරිභෝගිකයා නිසා. ඉතින් හැමදේම හැම සැලසුමක්ම හැම උත්සාහයක්ම තිබුණේ එයාව සතුටු කරවන්න. හැබැයි ඉතින් කාලයත් එක්ක මේ මුළු කතාවම වෙනස් වෙනවා. අර අපි කලින් දැකපු සරල උත්තරේ වෙනුවට අද අපිට දකින්න ලැබෙන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු සම්පූර්ණ චිත්‍රයක්. මෙන්න බලන්නයි ඊ ලොකුම වෙනස. අතීතයේ කතාවේ ප්‍රධාන චරිතය වුණු පාරිභෝගිකයා වෙනුවට අද ඒ තැනට ඇවිත් ඉන්නවා සේවකයා. මේක තමයි ඇත්තටම නූතන ව්‍යාපාර ලෝකයේ සිද්ධ වුණු දෙවන්තම වෙනස. හැබැයි මේකෙන් අදහස් වෙන්න නෑ පාරිභෝගිකයව දැන් අමතක කරලා කියන එක. කොහෙත්ම නෑ. හිතන්නකෝ හරියට කාසියක දෙපැත්ත වගේ. සාර්ථකත්වයේ කියන කාසියේ එක පැත්තක් පාරිභෝගිකයා නම් අනිවාර්යයෙන්ම අනිත් පැත්ත තමයි සේවකයා. එකක් නැතුව අනිකට වටිනාකමක් නැහැ. හරි. ඉතින් ප්‍රශ්නේ තමයි ඇයි මේ වගේ ලොකු වෙනසක් උනේ? මොකද්ද මේ සේවක පිරිස මෙච්චර වටිනා වත්කමක් වෙන්න හේතුව? අපි දැන් බලමු මේ මානව සම්පත කියන දේ ඇතුලේ ඇත්තකම තියෙන්නේ මොනවද කියලා. ඔව් මානව සම්පත කියන්නේ නිකම්ම වචනයක් නෙවෙයි. ඒක ඇතුලේ තියෙන ප්‍රධාන දේවල් හතරක්. සේවකයන්ගේ ශක්තිය, එයාලගේ දැනුම, එයාලගේ කුසලතා සහ ඒ හැමදේම එක්ක එකතු වුණු අත්දැකීම්. මෙන්න මේ හතරම එකතු වුණාම තමයි අපි කතා කරන මේ බලවත් සම්පත නිර්මාණය වෙන්නේ. මේ කියමනෙන් ඒක හරි අපූර්වට කියවෙනවා. දක්ෂහා කුසලතා පිරිපුන් සේවක පිරිසක් නැතුව සංවිධානයේ ඉලක්ක සපුරා ගැනීම කියන්නේ හීනයක් විතරයි. ඒක ඇත්ත නේද? හිතන්න කොච්චර හොඳට සැලසුම් හැදුවත් ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න දක්ෂ පිරිසක් නැත්නම් ඒ ඔක්කොම වැඩකට නැති කඩදාසි ගොඩක් විතරයි. හොඳයි. අපි දැන් මේ කතා කරපු හැම දෙයක්ම එකට අරගෙන බලමු මානව සම්පත කියන එකට දෙන්න පුළුවන් නියම අර්ථ දැක්වීම මොකක්ද කියලා. ඉතින් සරලවම කිව්වොත් මානව සම්පත කියන්නේ ආයතනය ඇතුලේ ඉන්න මිනිස්සු සහ එයාලගේ එකතු වුණු ශක්තිය, දැනුම, කුසලතා සහ අත්දැකීම්. මේ ටික තමයි ඕනෑම ඵලදායී වැඩකට යොමු කරන්න පුරුවන් සැබෑම බලය. ඇත්තරම සාර්ථකත්වයේ කරා යන්න පාවිච්චි කරන්න පුරුවන් වටිනාම මෙවලම. ඉතින් අපි මේ කතා කරපු හැම දෙයකින්ම ගන්න තියෙන වැදගත්ම පණිවිඩය තමයි මේක ආයතනයක දැක්ම. ඒ කියන්නේ ඒකේ ලොකුම හීනය ඇත්තක් බවට පත් කරන්න තියෙන ප්‍රධානම යතුරු තියෙන්නේ දක්ෂ සේවක පිරිසක් අතේ. එහෙමනම් මේ හැමදේම හිතේ තියාගෙන බලනකොට ඇත්තටම සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙන ඕනෑම ආයතනයක ඊළඟ ලොකුම ආයෝජනය වෙන්න ඕනේ මොකද්ද? මේ ප්‍රශ්නයත් එක්ක අපි මේ කතාව මෙතනින් නවත්තමු.